සංස්කෘතිය තීරණය කරන මූලික කාරණාව ආර්ථිකය. ආර්ථිකය වගේම සංස්කෘතියත් නිරන්තරයෙන් වෙනස් වෙනවා. මේ වෙනස තමයි රටක දේශපාලනේ හැඩරුව තීරණය කරන්නේ. ඔයාලා මේ රටේ දේශපාලනය ගැන හොයනවා නම් මුලින්ම මේ රටේ පැවතුණු සහ පවතින ආර්ථික ක්‍රමයක් ඒ මතින් ගොඩනැගුණු සංස්කෘතියත් හොඳින් හඳුනා ගන්න ඕනේ. මොකද රටක සංස්කෘතිය දේශපාලනයේ තීරණාත්මක සාධකයක්. ඒක ඇත්ත සර්. අර කතාවක් තියෙන්නේ මිනිසාගේ ගමනත් සංස්කෘතිකයි කියලා. ඇත්තටම සර් මොකද්ද සංස්කෘතිය කියන්නේ? සංස්කෘතිය කියන වචනේ මේ රටේ ජනතාවට හඳුන්වලා දීපු මාටින් වික්‍රමසිංහ මහත්තයා කියනවා යම් කිසි ජන සමාජයක සිරිත් තිරිත් කෑම බීම ඉඳුම් හිටුම් යාන වාහන ආගම කලාව භාෂාව සංනිවේදන ක්‍රම මේ හැම දෙයක්ම සංස්කෘතියට අයත් කියලා. මේවා වෙනස් වෙනකොට සංස්කෘතියත් වෙනස් වෙනවා. සංස්කෘතිය පිළිබඳව විවිධ අර්ථ විග්‍රහ විවිධ විද්වතුන් විසින් විවිධ අවස්ථාවල ඉදිරිපත් කරලා තිබෙනවා. හැබැයි මම හිතන්නේ අර ජන සංස්කෘතික විග්‍රහයන් සහ ජන සංස්කෘතියේ තියෙන විවිධ රිද්මයන් එක්ක බලපුවාම මම හිතන්නේ සංස්කෘතියේ මූලාරම්භය පිළිබඳව තියෙන අප්‍රමාණ නිර්වචන අතරේ මහාචාර්ය ගුණපාල මල්ලසේකර මහත්මයාගේ පැහැදිලි කිරීම ඊටම සරලයි කියලා හිතෙනවා. මල්ලසේකර මහත්මයා කියන්නේ අර කොලාතු ඇඳගෙන වනගතව ජීවත් වෙච්ච ජනතාව කොලාතු ගලවලා අමුඩයක් අඳපුවාම සභාවට ගේන්න පුළුවන් වුණා කියලා. ඒ කියන්නේ සભ્ય වුණා කියලා. එහෙම සભ્ય වුණාට පස්සේ ඔහුගේ අමුඩය මලින් සරසනකොට ඒක එක්තරා විචිත්‍රවත් ලක්ෂණයක් පෙන්눔 කළා. මේක සංස්කෘතිය අපූර්වත්වය. මොකද සංස්කෘතිය කියලා කියන්නේ එක්තරා ආකාරයකට ගත්තහම අපේ ජන ජීවිතයේ අපි යන ගමන් මගේ පිටට පෙනෙන, දැනෙන, හැඟෙන සියලු වටිනාකම් සම්භාරය. ඉතින් එහෙම වුණාම අපේ සංස්කෘතිය ඇතුලේ විවිධ අවස්ථාවල අන්‍ය සංස්කෘතීන්ගෙන් ඒ වගේම අන්‍ය දේශපාලනික කාරණාවලින් අන්‍ය ආර්ථික කරුණු සම්බන්ධයෙන් මේ සියලුම ආකාරයෙන් අපේ සංස්කෘතියට දිනෙන් දින බොහෝ දේවල් එකතු වෙන්නට පුළුවන්. ඒකම අපේ සංස්කෘතික ක්‍රියාදාමය කිසිම ආකාරයකින් සංස්කෘතිය මතම යැපෙනවා කියලා අපිට සලකන්න අමාරුයි. මොකද මේ සංස්කෘතියත් එක්ක ඍජුවම සම්බන්ධ වෙන්නේ ජන ජීවිතය. එහෙමනම් ජන ජීවිතයට ඍජුවම බලපාන සෑම ආකාරයකම සමාජගතකයක්ම සංස්කෘතියට බලපාන්නට ඕනි. ඒ කියන්නේ ප්‍රධාන වශයෙන්ම ගත්තාම ආර්ථිකය, ඒකම අධ්‍යාපනය, ආගම් හා අනිකුත් දර්ශනවාද, ඒ වගේම නිර්මාණශීලී විවිධාකාර කුසලතා. මේ සේරමත් එක්ක අපි ජීවත් වෙන විදිය. ඉතින් මෙන්න මේ දේවල් ටික එක්තරා ආකාරයකට හසුරුවන්නේ සංස්කෘතිය විසින්ද නැත්නම් සංස්කෘතිය හසුරුවන්නේ වෙනත් ඊට පරිබාහිර සාධක විසින්ද කියන එක මම හිතන්නේ තුලනාත්මකව බලන්නට ඕන කාරණයක් කියලා.
ඒ කියන්නේ මේ ගොඩනැගිලි වල වෙනසක් සංස්කෘතික වෙනසක්. ඔව්. ඕනෑම ගොඩනැගිල්ලක ඒකේ භෞතික වටිනාකමට වඩා අමතර වටිනාකමක් තියෙනවා. ඒක තමයි සංස්කෘතික වටිනාකම. මේ ගහයටට ආවහම ඇඟට වගේම හිතරත් දැනෙන්නේ පුදුමාකාර සැහැල්ලුවක්. ඇත්ත තමයි. ඇයි අපිට එම දැනෙන්නේ? අපිට තියෙන්නේ ගහකොළත් එක්ක ජීවත් වුණු සංස්කෘතිය. ඒක පාරම්පරිකව ආපු ලක්ෂණයක්. අන්න ඒකයි අපිට එහෙම හිතෙන්නේ. ඒ වුණාට අපිට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ අපේ නෝන සංස්කෘතික පරිසරයක. ඒ කියන්නේ අපේ සංස්කෘතිය දැන් වෙනස් වෙලා. වෙනස් වෙලා නෙවෙයි, වෙනස් කරලා. බටහිර ජාතින් නෝන්ගේ වාසියට හිතාමතාම අපේ සංස්කෘතිය වෙනස් කරලා. අපේ සංස්කෘතිය වෙනස් කිරීමෙන් එයාට ලැබෙන වාසිය මොකද්ද? මේ රටේ තියෙන සම්පත් ටික කොල්ල කා ගන්න. වෙන මොකටද? සංස්කෘතියයි ආර්ථිකයයි අතර බොහොමත්ම කිට්ටුවන්ත සම්බන්ධතාවක් තිබෙනවා. මොකද ආර්ථිකයේ කරන නිෂ්පාදන ක්‍රියාවලිය, බෙදා හැරීම් ක්‍රියාවලිය, අලෙවිකරණ ක්‍රියාවලිය වගේම පරිභෝජන ක්‍රියාවලියත් ඍජුවම සංස්කෘතික වශයෙන් යම්කිසි ආකාරයක වැදගත්කමක් හොබවනවා. ඒකම ආර්ථික ක්‍රියාවලිය විසින් හැම වෙලාවකම සංස්කෘතික ක්‍රියාදාමයන්ට නිර්දේශ පත්‍ර සපයනවා. ඒ වගේම සංස්කෘතික ක්‍රියාදාමයන් මෙහෙවනවා. ඒ වගේම සංස්කෘතික ක්‍රියාදාමයන් ව්‍යාප්තිය පිළිබඳ කරුණු කාරණාත් ආර්ථික මත තීන්දුව වෙනවා. ඇත්තටම ආර්ථිකය කියන එකත් ඊළඟට සම්බන්ධ වෙනවා දේශපාලනයත් එක්ක. ඉතින් ඒ නිසා දේශපාලනය, ආර්ථිකය, සංස්කෘතිය කියන සාධක කිසිම ජන සමාජයක මේ නූතන යුගයේ නම් පොඩ්ඩක්වත්ම වෙන් කළ සලකන්න පුළුවන් කමක් නැහැ. හැබැයි ආදිමානව සමාජයේ මේවා අපි දැක්කේ එකිනෙකට වෙනස් සමාජ ගතිකයන් විදිහට. ආර්ථිකය පිළිබඳ ක්‍රියාවලිය ඒ කාලේ අපේ පරිභෝජනයට සීමා වුණා. ඒක විලාසිතාවක් වෙන්නේ නූතන පාරිභෝගික සමාජය ඇතුලේ. එතනදී ජනමාධ්‍ය භාවිතා වෙනවා. මේ ජනමාධ්‍ය හරහා ආර්ථිකයට යම්කිසි සමාජමය වටිනාකමක් ලබා දෙන්නට සංස්කෘතිය කියන එක බොහොම බහුල වශයෙන් බොහොම ප්‍රචලිත විදිහට භාවිතා වෙනවා. ඉතින් ඒක නිසා සියලුම ආකාරයේ ආර්ථික සාධකත් එක්ක ගත්තාම සංස්කෘතිය කියන දේ ඊටාත්ම ගලවන්නට බැරි විදිහට ආර්ථිකයේ මුදුන් මුල් එක බැඳිච්ච ආකාරයක් පෙනෙන්නට තිබෙනවා. ආර්ථිකය හා සමාජය අතර තියෙන සබැඳියාව කතා කරන්න පුළුවන් ඊටාම හොඳ උදාහරණයක් තමයි මම හිතන්නේ මේ ඉන්දියානු චිත්‍රපටි. විශේෂයෙන්ම ඉන්දියානු සංස්කෘතිය බටහිර ලෝකයට යන්නේ චිත්‍රපටි හරහා. හැබැයි මේ ගිය සංස්කෘතිය විතරක් නෙමෙයි. ඒ ඉන්දියානු චිත්‍රපටි හරහා ඉන්දියානු විලාසිතා, ඉන්දියානු ආහාර, ඉන්දියානු උද්‍යාන කලාව, ඉන්දියානු ගෘහ නිර්මාණ කලාව මේ ආදී හැම දෙයක්ම ඉන්දියාවේ වටිනාකම් වලින් ඔබට ගිහිල්ලා ලෝකවාසී ජනතාවගේ පොදු උරුමකමක් හා භාවිතයක් බවට පත් කරන්නට පුළුවන්කම ලැබිලා තිබෙනවා. ඒ නිසා මම හිතන්නේ විවිධ සංස්කෘතික වටිනාකම් ආර්ථිකයේ යැපුම් රටාව, ඒ වගේම ආර්ථිකයේ තියෙන පරිභෝජන රටාව, ඒ වගේම ආර්ථිකයේ තියෙන විලාසිතාව කියන කාරණා සම්බන්ධයෙන් ඊටාම ඍජු ලෙස මැදිහත් වෙනවා කියලා කියන්න පුළුවන්. බ්‍රිතාන්‍ය ජාතිකයන් අපේ රටේ සංස්කෘතිය වෙනස් කළේ ඔවුන්ට වාසිදායක වෙළඳපොළක් නිර්මාණය කර ගැනීමටයි. ඔවුන් විසින් නිෂ්පාදනය කරන ලද යානවාහන, කෑම්බීම්, ඇඳුම් පැළඳුම් මෙරටට විකිණීමට නම් මෙහි පරිභෝජන රටාව වෙනස් කළ යුතුයි. එබැවින් 1815 සිට අපේ සංස්කෘතිය බ්‍රිතාන්‍යයන්ට අවශ්‍ය පරිදි වෙනස් කෙරුණා. සර් කිව්වනේ සංස්කෘතියක් තීරණය කරන ප්‍රධාන කාරණාව ආර්ථිකය කියලා. ඔව්. ඒ වුණාට සංස්කෘතියක් හඳුන්වන්නේ භාෂාවෙන්නේ.
දැන් අපි කියන්නේ සිංහල සංස්කෘතිය කියලා. අපි එහෙම කියනවා. ඒ වුණාට ඒ හැඳින්වීම වඩාත් නිවැරදි වෙන්නේ. මොකද කිසියම් සමාජයක සංස්කෘතියට වඩාත් බලපාන්නේ ඒ රටේ ආර්ථික ක්‍රමය. ආර්ථිකය කියන්නේ මොනවද නිෂ්පාදනය කරන්නේ? කොහොමද නිෂ්පාදනය කරන්නේ? කාටද නිෂ්පාදනය කරන්නේ කියන ඔන්න ඔය කාරණා තුන. අපේ රටේ මූලික නිෂ්පාදනය වී. නිෂ්පාදනය කළේ අත්තම් ක්‍රමයටයි. තමන්ගේ කුමරේ වැඩට එන අමුත්තන්ට හොඳින් සංග්‍රහ කෙරුණා. ආගන්තුක සත්කාරය සුහද බව මේ සමාජයේ විශේෂ ගුණාංගයක්. වී නිෂ්පාදනය මූලිකව සිදු කළේ පරිභෝජනය සඳහා. එයින් මුල් කොටස ගමේ පන්සලට වෙන් කෙරුණා. ගමක ආර්ථික පදනම වුණේ ගමේ පන්සල. සෞභාග්‍යය හඟවන පුන් කලස හා ලියවැල් රටාවලින් පන්සල අලංකාර වුණේ එය සංකේතවත් කරමින්. මෙරට ජනතාවගේ ආර්ථික නිෂ්පාදන කාර්යය මුළුමනින්ම ස්වභාව ධර්මයට යටත්ව පැවතුන එකක්. මේ නිසා සොබාදහමට එරෙහිව නොගිය ශ්‍රී ලාංකිකයා දුක් ගැනවිල්ලක් නොකොට භාග්‍යය මෙන්ම අභාග්‍යයද එකසේ පිළිගත්තා. මන්දාරමට උඩ ඉගිලෙන වැහිලිහිනි ගොනුගේ පිටේ පැන්දාවැනි බරගෝනි විලමැද අම්බලම කාටත් පරවේනි මට තනි නැහැ නුඹ නානන් උලලේනි. ස්වභාව ධර්මයට එකඟව චාම් ජන ජීවිතයක් ගත කරපු ජනතාවකගේ සංස්කෘතිය තමයි මේ දේවල් වලින් අපිට හැඟෙන්නේ. ඒත් ඒ නිර්මල ආදීන සංස්කෘතිය තමයි සුද්දෝසින් හදපු ගොඩනැගිල්ලක් ඇතුලේ අද මේ විදිහට වීදුරු පෙට්ටිය වල ආරක්ෂා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. නොවනත් සංස්කෘතියක් ලෝකේ පවතින්න බෑ. මාටින් වික්‍රමසිංහ මහත්මයාම කියලා තියෙනවනේ සංස්කෘතිය රැකෙන්නේ වෙනස් වීමෙන් කියලා. එදා අපි භාවිතා කරපු ප්‍රාථමික උපකරණ සරල නිෂ්පාදන ක්‍රම අදට ගැලපෙන්නේ නැහැ. එතකොට සර් කියන්නේ අතීතයේ අපේ තිබුණේ පසුගාමී සංස්කෘතියක් කියලාද? අතීතයේදී අපේ රටේ ඉතා දියුණු ශිෂ්ටාචාරයක් සහ සංස්කෘතියක් තිබුණා. හැබැයි ඒ දියුණුව ඒ යුගයට පමණයි. මානව ශිෂ්ටාචාරය කියන්නේ ඉතා ඉක්මනින් වේගයෙන් ඉදිරියට යන එක. සර් හරි. අපි අද ගොඩක් දුර ඇවිල්ලා තියෙන්නේ. අපි ආයි හැරිලා බලද්දී ඒ සංස්කෘතියේ පසුගාමී බවක් පේනවා. ඒක සාමාන්‍ය දෙයක්. මොකද මිනිසාගේ දියුණුවත් එක්ක වෙනස් වෙමින් ඉදිරියට යන්න අපේ පැරණි සංස්කෘතියට පුළුවන් වුණේ නැහැ. එහෙම බැරුනේ සුද්ධ බලහත්කාරයෙන් එයාලගේ සංස්කෘතිය අපේ ජනතාව මත පටවපු හින්දා. යටත් විජිත පාලන සමයේ අපේ රට ශිෂ්ටාචාරගත කරනවා කියලා තමයි බ්‍රිතාන්‍ය ජාතිකයෝ ලෝකෙට කිව්වේ. ඒ වගේම අපිට කිව්වේ. හැබැයි ඒ ශිෂ්ටාචාරය කියන වචනෙට මුවා වෙලා තිබුණේ අපේ ජාතික ආර්ථිකයේ සූරා කෑමේ එක්තරා සාහසික ව්‍යාපෘතියක්. ඒක නිසා මම හිතන්නේ ඔය කියන ශිෂ්ටාචාරය ලෙසින්ම පිළිගත්ත කොටස ඊටාම අනුවේදනීය විදිහට තමන්ගේ ආත්මය පාවා දුන්නා අධිරාජ්‍යවාදී දේශපාලන පරමාර්ථ හමුවේ. ඒකම ඔවුන් විසින් අපේ රටට ගෙන ආපු ආර්ථිකය කොයිතරම් දුරට සංස්කෘතිකමය වශයෙන් අපේ අද දක්වා වන ජන සමාජයේ පරිණාමයට බලපෑවද කිව්වොත් එහෙම අපි සම්පූර්ණ වශයෙන්ම අපේ නිෂ්පාදන ආර්ථික සහ ව්‍යාපාරික රටාව සංස්කෘතික දවටනකින් යුතුව පරිහරණය කරන්නට තරම් අද දවසේ වෙනකොට
මං මුලා වෙලා තියෙනවා කියන එක තමයි මට නම් හිතෙන්නේ. ලෝකයේ වැඩවසම් නිෂ්පාදනයේ සිට ධනපති නිෂ්පාදනය වෙත පා තැබීම ලෝක ආර්ථිකයේ තීරණාත්මක අවස්ථාව. මේ ආර්ථිකයේ වෙනසත් එක්කම සෑම මානව සංස්කෘතියක්ම වෙනස් විය. ඒත් මේ රටේ වෙනස සිදු වූයේ මේ රටේ ජනතාවට වාසිදායක ලෙස නොව. එවකට මේ රටේ ආර්ථිකය අතටගෙන සිටි අධිරාජ්‍යවාදීන්ගේ වුවමනා එපාකම් වලට අනුවය. අධිරාජ්‍යවාදීන් විසින් ශ්‍රී ලාංකිකයන් ශිෂ්ඨාචාරගත කරන බව හංගවමින් සිදු කරන ලද්දේ ඔවුන්ගේ සංස්කෘතිය මෙරට සංස්කෘතිය මත පැටවීමයි. ඒ මගින් මෙරට ආර්ථිකය තමන්ට අවැසි ලෙස නතු කර ගැනීමට ඔවුන්ට හැකි වුණා. වැඩි හැලහොල්මනක් නොමැතිව ඔහේ ගලා ආ ලාංකීය දේශපාලනයේ සන්ධිස්ථානය බවට පත් වුණේ මෙම කාරණාවයි. මක් නිසාදයත් ආර්ථිකය සංස්කෘතියක් නිර්මාණය කරනවා සේම ආර්ථිකයත් දේශපාලනයත් යන කාරණා දෙකම සංස්කෘතියේම අංග වන නිසාය.